හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනේ මෙනෙහි කරමු. පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. නුඹලා ඉගෙන ගත්තා වූ පිළිගත්තා වූ මා තුල තිබෙන බව ඇසුවා වූ දුටුවා වූ දේවලු කරපල්ලා. එවිට සමාදානයේ දෙවියන් වහන්සේ නුඹලා සමග සිටිනවා ඇත. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් කියනවා පාවුතුමා අද දවසේදී. නුඹලා ඉගෙන ගත්තා වූ පිළිගත්තා වූ මා තුල තිබෙන බව ඇසුවා වූ දුටුවා වූ දේවලුත් කරපාවලා. පාවුතුමා කියනවා ඔබ ඉගෙනගත්ත දේවල් මගේ ඒ වගේම පිළිගත්ත දේවල් ඒව විතරක් නෙවෙයි. මා තුල තිබෙන දේ ඔබ දැක්ක දේ ඔබ අසපු දේ ඒවා කරන්න කියලා. පාවුතුමා මෙතන කියන්නේ පැහැදිලිව ඔහුව අනුගමනය කරන්න කියලා. එතනදී අපිට යම් කිසි දෙයක් දේව පණිවිඩය කියනවා. මොකක්ද? අපිට ඉහළින් ඉන්න නායකයන් ඒ අයගේ ජීවිතයේ තිබෙනවා යහපත් දේවල්. යේසුස් වහන්සේගේ ගුණාංග, ආත්මයන්න් වහන්සේගේ ඵල ඒවා අපි දැකලා අපි ඒවත් ඉගෙන ගන්නට අවශ්‍යයි. ඒගොල්ලන්ගේ ජීවිතෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. මම බොහෝ වෙලාවට සාර්ථක දේවදාසයන් පරිණත දේවදාසයන් එයාගේ ජීවිත දිහා බලලා තියෙනවා. ඒ ජීවිතවල බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ අය අත්දැකීම් ලබලා ඉගෙන ගත්තා. අපි ඒ අය දිහා බලලා අපි ඉගෙන ගන්නවා නම් අපිට අත්දැකීම් ලබන්නේ නැතුවම ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් කිව්වනම් ඒ අය බොහෝ පරිප්පු කාලා තියෙනවා ඒ අයගේ ජීවිතේ ඒ දේවල් අත්දකින්න. දැන් අපි අපේ ජීවිතේ පරිප්පු කරන දෙයක් නැහැ. අපි ඒ අය කරපු දේවල් ඒ අයගේ ජීවිතේ අපි ඉගෙන ගත්තා නම් අපිට අපේ ජීවිතේ පරිප්පු කරන අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අපි දුක් විඳින අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි මොකක්ද කරන්න ඕන? අපේ නායකයන්. ඒ නායකයන් තුල දෙවියන් වහන්සේ තබා තිබෙනවා යහපත් දේවල්. ඒ යහපත් දේවල් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඒවා අපි ආදර්ශයට ගන්න අවශ්‍යයි. අරගෙන මොකද කරන්න? අපේ ජීවිතය අපි කොට නගා ගන්න. සමහරක් වෙලාවට ඔබගේ නායකයා තුල දුර්වලතාවයන්ුත් දකි. සමහරක් දුර්වලතා. ඒ දුර්වලතාවවලුත් ඔබට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකක්ද ඉගෙන ගන්නද? ඒ දුර්වලතාවය ඔබ දකිනකොට ඔබ ඒක විවේචනය කරන්න නෙවෙයි. ඔබ කරන්න ඕන මොකක්ද? මම මේ දේ මගේ ජීවිතේ හරියට කරනවා. ඒ ආකාරයට ඔබ ඒක ගන්න ඕන. අපිට බොහෝ සමාජයේ දකි වැරදි දේවල්. ඒ වැරදි දේවල් අපි විවේචනය කරන්න නැතුව අපි මොකද්ද කරන්න ඕන? අපි හරි දේ කරන්න අපේ හදවතින් අපි අදිෂ්ඨාන කරගන්න ඕන. එවිට මොකද වෙන්නේ? ඊට මොකද වෙන්නේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එවිට සමාදානීය දෙවියන් වහන්සේ නුඹලා සමග සිටිනවා. හලෙලුයා. එවිට මොකද වෙන්නේ? සමාදානීය දෙවියන් වහන්සේ. හලෙලුයා. ඒ කියන්නේ ඔබ තුල සමාදානය ඇති වෙනවා. මොකක්ද ඔබ කරන්න ඕන? ඔබට ඉහළින් තිබිලා තියෙන හැම ආත්මික නායකයෙක්ගෙම ඔබ යහපත් දේ ගන්න. ඔවුන්ගේ ජීවිතයේ තිබෙන යහපත් ආදර්ශයන් ගන්න. ඒවා ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒවා ක්‍රියාත්මක කරන්න. එවිට මොකද වෙන්නේ? සමාදානීය දෙවියන් වහන්සේ ඔබ තුල සිටින්නට යනවා. ඒ කියන්නේ ඔබ තුල ඇතුළාන්තේ සමාදානය තිබෙනවා. මතක තබා ගන්න. මේ ලෝකේ තිබෙන හැම දෙයකටම වඩා වටිනාම දේ මොකද්ද? හදවත තුල සමාදානය. හදවත තුල සමාදානය තිබෙන්න නම් සමාදානීය දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ සිටින්න අවශ්‍යයි. ඒ සඳහා ඔබ මොකක්ද කරන්න ඕන කියලා මේ වචනේ කිව්වා. මොකක්ද? ඔබට ඉහළින් තබා තිබෙන ආත්මික නායකයන් ඒ අයගේ යහපත් දේවල් ඉගෙනගෙන ඒ ආදර්ශයන් අරගෙන ඔබේ ජීවිතේ ගොඩ නගා ගන්න අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේගේ මේ වචන නිසා. මේ වචනේ ආකාශ ස්වාමිනේ අපට ඉහළින් තබා තිබෙන සියලු ආත්මික නායකයන්ගේ යහපත් දේවල් යහපත් ආදර්ශයන් අරගෙන අපේ ජීවිතේ ගොඩ නගා ගන්න අපිට උපකාර කරන්න. මම යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය සතුට ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන වූ නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්